මුලින්ම මම කියවනේ ඉන්සුලින් ප්‍රතිරෝධයක් ඇති වෙනවා කියලා. ඒ ඉන්සුලින් ප්‍රතිරෝධය එකක් තමයි මසල්ස් වල ඇති වෙනවා. අපේ මාංශ පේශි වල ඉන්සුලින් ප්‍රතිරෝධය. ඒ කියන්නේ මාංශ පේශි වලට සුගර් ග්ලූකෝස් උරා ගන්න බැරි වෙනවා. අපි සීනි තියෙන පානයක් බිව්වොත් අපි තුමු කොකාකෝලා එකක් බිව්වට කොකාකෝලා සීනි ගොඩක් තියෙනවා. නමුත් ඒ සීනි ටික අපේ මාංශ පේශි වලට උරා ගන්න බෑ. එතකොට ඒකට අපි කියන්නේ මසල් ඉන්සුලින් රෙසිස්ටන්ස් කියලා. එතකොට මේ පරීක්ෂණ කරලා බලලා තිනවා අපි දැන් මොන හරි සීනි තියෙන කෑමක් කෑවොතින් අපේ ඇඟේ මොන සෛල වලින්ද මේ ටික උරා ගන්න කියලා. ඒ අපේ ඇඟේ එක එක තැන්වල කැතීටර්ස් දාලා එක එක ආටරිස් වල සහ වේන්ස් වල කැතීටර්ස් දාලා පරීක්ෂණ කරලා බලලා තිනවා මොන ටිෂුස් වලින්ද වැඩියෙන් ෂුගර් ටික උරා ගන්න කියලා. එතකොට හොයාගෙන තියෙනවා ඇත්තටම අපේ ෂුගර් ලෝඩ් එක අපේ ඇඟට ආවම 90%කට ආසන්න ප්‍රමාණයක්. සමහර කට්ටිය 70 80 90 ආසන්න ප්‍රමාණයක් අපේ මසල්ස් වලින් තමයි ඒක ගන්න. ඊට පස්සේ ඉතුරු ටික තමයි අපේ මේද පටකේ ඒ කියන්නේ ෆැට් සෙල්ස් සහ අපේ liver එක අක්මාව ගන්න. ඒතර වැඩි හරියක් ගන්න අපේ මසල්ස්. එතකොට මසල් ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන්නේ දියවැඩියාවේ ප්‍රධානම පැතොලොජි එකක්.